SME සෙක්ටර් එකේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ඇතුලේ බිස්නස් කරන ඔබ හැමෝටම මේ වෙනකොට හොඳ ඔඩියන්ස් එකක් ඇති. හැබැයි මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔබට හොඳ කමියුනිටි එකක් ඉන්නවද? ඔව් ඔබට හොඳ ඔඩියන්ස් එකක් ඉන්නවා. හැබැයි මගේ ප්‍රශ්නය කමියුනිටි එකක් ඉන්නවද? ඔබට හොඳ කමියුනිටි එකක් ගොඩනගන්න පුළුවන් නම් ඒක ඔබට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් ක්‍රියේට් කරනවා. කොහොමද අපි ඩිජිටල් කමියුනිටි එකක් ඩිවලොප් කරන්නේ? වැදගත් ප්‍රශ්නයක්. මතක තියාගන්න ඔයාගේ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරන, ඔයාගේ බ්‍රෑන්ඩ් එකේ තියෙන බෙනිෆිට්ස් ගැන කතා කරන, සමහරට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඉන්සයිට්ස් උනත් වෙන්න පුළුවන්. මේ ඉන්සයිට්ස් කතා කරන, ඒ දේවල් ෂෙයා කරන, ඒව ගැන නොලෙජ් එක ෂෙයා කරන මෙහෙම කමියුනිටි එකක් ගොඩනගන්න. මේ කමියුනිටි එක Facebook කමියුනිටි එක. ගොඩක් වෙලාට මේ ෆ්‍රීලාන්සින් කරන අයට මේ වැඩේ හරි ලස්සනට කරන්න පුළුවන්. ඒක ටියුෂන් කරන අය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ට්‍රේනින්ග්ස් කරන අය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ වැඩේ හරි ලස්සනට කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කමියුනිටි එකක් හදා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කමියුනිටි එකේ දැනුම ෂෙයා කරගන්න කමියුනිටි එකක්. දැන් ඔබ දැකලා ඇති ලංකාවේ තියෙන දැනුම ෂෙයා කරන ප්‍රසිද්ධ YouTube channel හරහා කමියුනිටි එකක් ගොඩනැගිලා තියෙනවා. මේ කමියුනිටි එකක් කියලා කියන්නේ ඒගොල්ලන්ට හොඳ ඔඩියන්ස් එකක්. right? එතකොට මේ හැමතිස්සෙම අපි උත්සාහ කරමු ඔඩියන්ස් එකක් කමියුනිටි එකක් බවට කන්වර්ට් කරන්න. ඒ කන්වර්ෂන් එකෙන් අපි කමියුනිටි එකක් ගොඩනැගුවොත් ඒ කමියුනිටි එක හැමතිස්සෙම ඔයාට කම්පිටිටිව් එජ් එකක්, තරඟකරුවන්ට නැති සුවිශේෂී අවස්ථා රැසක් අරන් එනවා. මතක තියාගන්න. let's build a community.